ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයාගේ හදවතින් මිසක් අන් අයගේ තීරණ මත නෙවෙයි. කවුරු හරි කෙනෙක් ඔයාගේ ජීවිතෙන් සමුගත්තට පස්සේ ඒකෙන් කියන්නේ ඔයාගේ කතාවක පරිච්ඡේදයක් ඉවරුණා කියලා විතරයි. ඒකෙන් ඔයාට කියන්න බෑ ඔයාගේ මුළු කතාවම නරකයි කියලා. මොකද අපේ ජීවිතවලට මිනිස්සු එනවා වගේම මිනිස්සු යනවා. සමහරු අපේ ජීවිතවලට එන්නේ අපිට පාඩම් උගන්වන්න. තවත් සමහරු එන්නේ එක කාල පරිච්ඡේදයකට විතරයි. කෙනෙක් ඔයාව අතෑරලා ගිය ගමන් ඔයා නරක මිනිස්සෙක් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ එක්කෝ ඒ කෙනාට ඔයාව තේරුම් ගන්න බැරි වුණා කියන එක. එහෙමත් නැත්නම් ඔය දෙන්නගේ ජීවිතවලට ආපු ප්‍රශ්න විසඳ ගන්න ඔයාට මානසික ශක්තියක් තිබුණත් එයාට මානසික ශක්තියක් නැති වුණා කියන එක. එහෙමත් නැත්නම් ඔය දෙන්නගේම මාර්ග වෙනස් වුණා කියන එක. සමහර වෙලාවට ඒ මිනිස්සු අපිව දාලා යන්න අපේ අතින් වෙච්ච වැරැද්දක් හේතු වෙන්න ඇති. වැරැද්දක් වුණා නම් අපිට කරන්න තියෙන්නේ ඒ වැරැද්ද හදාගෙන ඒක ඉස්සරහට නොවෙන්න වග බලා ගන්න එක. අතීතයේ වුණ එක වැරැද්දක් නිසා හෝ වැරදි කිහිපයක් නිසා ඔයාගේ අනාගතය තීරණය කරන්නවත් ඔයාගේ චරිතය තීරණය කරන්නවත් ඉඩ දෙන්න එපා. අතීතයේ දාලා ගිය අය ගැන හිත ඔයා නරකයි කියන ලේබල් එක ඔයා ඔයාටම ගහගන්න එපා. අවසාන වශයෙන් ඔයාව අත්හැරලා ගිය අය ඔයාගේ වටිනාකම අඩු කරන්නේ නැහැ. ඔයාගේ අතින් වෙච්ච වැරදි ඔයාව නරක මිනිස්සෙක් කරන්නේත් නැහැ. ඒ හැම වැරද්දක්ම ඔයාව පරිණත කරනවා විතරයි. ඒ නිසා අතීතයේ හිටපු මිනිස්සුන්ට ඔයාගේ අනාගතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. අදට වඩා හෙට ඔයාගේ වටිනාකම අඳුනන හොඳ ආදරණීය මිනිස්සු ඔයාගේ ජීවිතේට ටික ටික හම්බ වෙයි.